ඔන්න ඉතින් අද බෝම්බ පුපුරවන්න එවපු පරණීත්ලගේ මැරයෝ සෙට් එකට නාග කන්‍යාවගේ ස්වරූපයෙන් අනන්ත ඇස් රතුවෙන පාඩමක් උගන්වන්නයි යන්නේ. ස්වරූපී යුවතියක් කියලා හිතාගෙන නාග කන්‍යාවගේ පස්සෙන් ගිය පරණීත්ලගේ ගෝලයෝ ටික අනන්ත නාග කන්‍යාවක් විදිහට වෙස්මාරු කරපු ගමන් හොඳටම බය වෙනවා. මෙයා නම් ඇත්තටම නාගයෙක් කියලා එතනින් දුවලා පණ බේරගන්න හදන ගෝලෙක්ට අනන්ත පහර දෙනවා. ඔවුමන් දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබපු ශ්‍රේෂ්ඨ මහා නාග රචනක් කියලා. මේ වෙලාවේ කාලයක් තිස්සේ නිදාගෙන හිටපු මකරා අවදි වෙලා ඇස් අරිනව පෙන්නනවා. අනිත් ගෝලයා පිස්තෝලයක් අරගෙන අනන්තට වෙඩි තිබ්බත් එක උණ්ඩයක්වත් අනන්තට වදින්නේ නැහැ. අනන්ත ඒ ගෝලයටත් පහර දීලා මරලා දානවා. එතනින් පැනලා යන්න හදපු අනිත් ගෝලයෝ දෙන්නටත් පහර දීලා මරලා දානවා. මේ අතරවාරේ රහස් විද්‍යාගාරයේ ඉන්න පරිණීත්ල දකිනවා මකර අවදි වෙලා ඇස් අරගෙන ඉන්නවා. ඒ වෙලාවේ බල්චිත් ගෝලයෙක්ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. එතකොට කෝල් එක ආන්සර් කරන්නේ අනන්තා. අනන්ත ගෝලයාගේ හඬ අනුකරණය කරලා ගෝලයා වගේ කෝල් එක ආන්සර් කරනවා. එතකොට බල්චිත් අහනවා බෝම්බ පුපුරවන ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න දැන් සූදානම්ද කියලා. අනන්ත පිරිමි හඬින් උත්තර දෙනවා අපි එන ගමන් හිටපු වාහනේ මගදී ගඟට පෙරලිලා බෝම්බ ටික වතුරට වැටුණා කියලා. ඩ්‍රයිවර් එවෙලේ හොඳටම බීලා හිටියේ කියලා. එතකොට බල්චිත් කේන්තින් කියනවා ඔබ මෙහෙට ආව ගමන් මං ඔබව මරනවා කියලා. බල්චිත් කේන්තින් පරිලිත්තට කියනවා ගෝලියෝ ටික ගිය වාහනේ ගඟට පෙරලිලා බෝම්බ ටික ඔක්කොම වතුරට වැටිලාලු. අපේ ප්ලෑන් සේරම වතුරේ ගියා කියලා. ඒක අහලා කට්ටියම අවුල් යනවා. එතකොට පරිණිත් කියනවා එහෙනම් දැන් තමයි වෙලාව මකරව යවලා මහා කුඹමේලාවේ ඉන්න මිනිස්සුන්ව මරන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා ගිනි පිඹින මකරා ගිනි පිඹලා මුළු නගරයම ගිනිපත් කරලා දානවා. මිනිස්සු පණ බේරගන්න හැමතැනම දුවනව පෙන්නනවා. ඊළඟට පෙන්නන්නේ අනන්ත මකරත් එක්ක සටන් කරන දර්ශනයක්. ගිනි පිඹින මකරව මර්ධනය කරන්න අනන්ත නාග වෙස් අරගෙන මකරත් එක්ක සටන් කරනවා. අනන්ත මකරට පහර දෙනවා. අනන්ත නාගයන් 5 දෙනෙකුගේ ශක්තියින් යොදාගෙන මකරව වෙලාගෙන පහර දෙනවා. මේ අතරවාරයේ ප්‍රවෘත්තිවල නිවේදිකාවක් වාර්තා කරනවා හරි අමුතු සිදුවීමක් අද කුම්භමේලා උත්සවයේ පැවැත්වෙන ස්ථානයේ ආසන්නයේ සිද්ධ වුණා. මිනිස්සු කිව්වා අමුතු විදිහේ සතෙක් පියෑඹුවා කියලා. ඉතින් ඇසින්දුටු පුද්ගලයෙකුගෙන් ඒ ගැන අහලා බලමු කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා කියනවා අමුතු සතෙක් එහෙ මෙහෙ පියෑඹුවා. ඒ සතා කටින් ගින්දර පිට කළා කියලා. ඒක අහපු නිවේදිකාව ඒ මිනිස්සයාට කියනවා මේ අංකල් ඔය විකාර කතාව නවත්තන්න. අපි වගකීමෙන් යුත් ප්‍රවෘත්ති නාලිකාවක්. නැතුව ටෙලිනාට්‍ය විකාශය කරන අය නෙවෙයි කියලා. මෙතන අමුතු සත්තු ගැන කියවන්න නැතුව ඇත්තටම සිද්ධ වුණ දේ කියන්න. මොකද කුඹමේලාවේ ලොකු විනාශයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට අර අංකල් කියනවා මන් ඇස් දෙකටම දැකපු ඇත්ත තමයි මේ කියන්නේ. ඒ සතා මහා අමුතු සතෙක්. ඒ සතා කටින් ගින්දර පිට කරනවා. ඒ සතා එක්ක සටන් කරපු අනිත් සතාගේ පෙනුම නාගයෙක් වගේ. ඒත් හුඟක් විශාලයි. ඒ වගේම ප්‍රචණ්ඩයි කියලා. එතකොට එතන ඉන්න තවත් මිනිස්සෙක් නිවේදිකාවට කියනවා ගොඩක් මිනිස්සු ඒ සතාව දැක්කා කියලා. නිවේදිකාව කියනවා එහෙම සතෙක් හිටියනම් කැමරාවට ඒ සතාව පටිගත වෙලා තියෙන්න එපයි කියලා. නිවේදිකාවට කේන්ති ගිහින් කැමරමන්ට කියනවා මේ මිනිස්සු කතන්දර මවනවා. මේ කාලේ කොහෙද මකරන් ඉන්නේ? මේ මිනිස්සු මවාගත්ත කතාවක් කියන්නේ කියලා. මේ මිනිස්සු අපේ රස්සාවත් නැති කරයි කියලා. ඊට පස්සේ අර පුද්ගලයා කියනවා මිස් ඔයාගේ ඉන්ටර්විව් එක කරන්න. හැබැයි ඔයාලා මේ ගැනත් කතා කරන්න ඕනි කියලා. නිවේදිකාව අහනවා කවුරු ගැනද කතා කරන්න ඕනි කියලා. එතකොට අර පුද්ගලයා කියනවා අපිව බේරගත්ත කෙනා ගැන. ඕගොල්ලන්ගේ එක කැමරාවකින්වත් එයාව කැමරාවට අසු කරගන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම කෙනෙක් ඉන්දියාවේ නාමය අපකීර්තියට පත් කරන්න උත්සාහ කළා කියන එකවත් ප්‍රසිද්ධ වුණේ නැහැ. එතකොට නිවේදිකාව අහනවා ඔහු කවුද කියලා. අර පුද්ගලයා කියනවා ඔහු කවුද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි ඔහු කවුරු වුණත් ඉන්දියාවේ නාමයයි ගංගා මාතාවයි රැකගත්ත කෙනෙක්. සමහර විට එයා කාන්තාවක් වෙන්නත් පුළුවන්. එතකොට නිවේදිකාව කියනවා අපේ බොසුත් කිව්වා වෙස් වලාගත්ත නාගකන්‍යාවියක් ඉන්නවා කියලා. අනේ මන්ද මේ ටීවී කියන නාට්‍ය බලලා ගැහණු වගේම දැන් පිරිමිත් ඒව ඇත්තටම සිද්ධ වෙනවා කියලා හිතාගෙන ඉන්නේ කියලා. එහෙනම් නිවුස් channel වල අය තමයි වැඩිපුරම රංගපෑම් කරන්න කියලා අර පුද්ගලයා කිව්වා නිවේදිකාවට කේන්ති ගිහිල්ලා කැමරාමන්ට කැමරාව පටිගත වෙන එක නවත්තන්න කියලා.
එතනින් යනවා ගංගානම් ගඟ පටිගත කරන්න. මේ අතරවාරේ ගමේ මිනිස්සු රැස් වෙලා ඉන්න කඩේක ටීවී එකේ ආරිමන්ගේ ටීවී channel එකේ වැඩසටහනක් විකාශය වෙනවා මේ දවස්වල රටේ සිද්ධ වෙන දේවල් ගැන. එතන අනන්තත් වාඩි වෙලා ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අනන්ත ඉන්නේ රෙද්දකින් මුණ වහගෙන කාටවත් අඳුර ගන්න බැරි විදිහට. වැඩසටහනේ ආරිමන් කියනවා මේ දවස්වල රටේ සිදුවෙන වංචාවන් බැංකු ඔන්ලයින් ඩිජිටල් වංචා වගේම ත්‍රස්තවාදයේ වගේම මනාලියන් හොරකම් කරන වංචාත් දැන් තියෙනවා කියලා. මගේ පවුලේ මේ ළඟදී විවාහ දෙකක් සිද්ධ වුණා. එක විවාහයක් පවුල ස්ථාවර කළා. අනිත් විවාහය මගේ පවුලට වංචා කරලා මගේ පවුල විනාශ කළා. මේ මනමාලියන් හොරකම් කරන වංචාකරුවන් වසංගතයක් වගේ දැන් පැතිරෙනවා කියලා. ඊළඟට තියෙන ප්‍රශ්නය මේ වංචාකරුවන්ව පළමු දිනේදීම හඳුනා ගන්න බැරි ඇයි කියන එක. මුලින්ම ඔබේ ඇස් විවෘත කරගන්න. ඉගෙන ගන්න. අවධානය යොමු කරලා හඳුන ගන්න. ඔබට මේ දේ විශ්වාස කරන්නම වෙනවා. මොකද හෙට ඒක ඔබටත් සිද්ධ වෙන්න පුළුවන් කියලා ආරිමන් වැඩසටහනේ කියනකොට අනන්ත ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට පෙන්නනවා නාග දේවාලයට ආපු අනන්ත දේවාලේ ගාන්ටාරේ නාද කරනවත් එක්කම කාලන ගුණය කැළමෙනවා. දේවාලයට ඇතුල් වෙලා Taman නාග ස්වරූපයෙන් ඉන්න ඡායාරූපය දිහා බලලා අනන්ත නාග සිංහාසනේ පළමු වරට අසුන් ගන්නවා. ඒ දිහා බලන් ඉන්න බරණී අනන්තා ළඟට ගිහින් නමස්කාර කරනවා. ඒ වෙලාවේ අනන්තා අසුන්ගත් සිංහාසනය වට කරගෙන නාගයින් මතුවෙනවා. ඊට පස්සේ අනන්තයි බරණී ගිනිපත් වූ නගරේ දිහා බලන් ඉන්න දර්ශනයක් අපිට පෙන්වනවා. ඊට පස්සේ මාස 6ක් ගත වුණාට පස්සේ වෙන සිදුවීම් තමයි අපිට පෙන්වන්නේ. හොටෙල් එකක බාර් එකට ඇවිත් ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඉන්න ආර්යමන් ළඟට ආපු සරාගේ කාන්තාවක් ආර්යමන්ගේ ඇඟේ දැවටිලා කියනවා ඇගේ සැමියා ආර්යමන් එක්ක වැඩත් එක්ක නිතරම කාර්යබහුලයි. සැමියාට Taman ගැන බලන්නවත් වෙලාවක් නැහැ කියලා. ඉතින් පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටු කරගන්න මම මගේ යාළුවෙක්ව හමු වෙන්න යනවා. ඔයාටත් ඕනේ නම් එන්න පුළුවන් කියලා. එහෙම කියලා ඒ කාන්තාව එයාගේ රූම් එකේ යතුර එතන තියලා යනවා. එතකොට ආර්යමන් ඒ යතුර අතට ගන්නවා. ඊට පස්සේ ඒ කාන්තාව ඉන්න කාමරේ බෙල් එක නාද වෙනවා. කාන්තාව ගිහින් දොර අරිනකොට කාමරේ දොර ළඟ හිටන් ඉන්නේ වයින් වීදුරුවක් බොන ගමන් ඉන්න ආර්යමන්. ආර්යමන් සරාගේ කාන්තාව දිහා බලලා කාමරේ දොර වහලා ඇතුළට එනවා. සරාගේ කාන්තාව ආර්යමන්ගේ ඇඟේ දැවටිලා කියනවා එහෙනම් ඔයා අන්තිමට මගේ ඇස් ඉස්සරහට ආව නේද? ගිය මාස 3 පුරාවටම මං සමාජ මාධ්‍යයේ ඔයාව ෆලෝ කළා. ඔයාගේ ඔෆිස් එකේ ඔයා යන එන හැම තැනකම මං ඔයා දිහා බලන් හිටියා. නිවුස් වලින් මං ඔයා දිහා බලන් හිටියා. ඇත්තටම ඔයා කඩවසම් කියලා. එතකොට ආර්යමන් කියනවා ඔයා නිවුස් වල දැකපු දේවල් ගැන කියනවනේ. එහෙනම් කියන්න අද දවසේ ප්‍රධානම නිවුස් එක මොකක්ද කියලා. කාන්තාව සරාගේ විදිහට ආර්යමන්ගේ ඇඟ ස්පර්ශ කරනකොට ආර්යමන් කාන්තාවගේ අත අල්ලද්දි දකිනවා ඇගේ අතේ මලක ටැටූ එකක් තියෙනවා. එතකොට කාන්තාව පිටෙත් මේ වගේ ටැටූ එකක් තියෙනවා කියලා ඔයාට බලන්න ඕනෙති කියලා පිටිපස්සට හැරිලා පිටේ තියෙන ටැටූ එක පෙන්වනවා. ආර්යමන් ටැටූ එක අල්ලන්න හදනකොටම කාමරේ බෙල් එක නත වෙනවා. කාන්තාව තිගැස්සෙද්දී ආර්යමන් කියනවා බය වෙන්න එපා. මං අපි දෙන්නට කෑම ඕඩර් කළා කියලා. ආර්යමන් කාමරේ දොර අරිනකොටම දොර ළඟ හිටගෙන ඉන්නේ අර කාන්තාවගේ සැමියා. ඉතින් ආර්යමන්ට කුමක් සිදුවේද? ඊළඟ කොටසින් හෙට හමු වෙමු.